අයුබෝවන්. ඉතින් කොහොමද ඔයාලා හැමෝටම ඔන්න ලංකාවේ ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙමින් හිටපු ගොඩාක් අය අපෙන් ඉල්ලපු ලස්සන වැඩමුළුවක් අපි ඉදිරියේදී ගේනවා. ඒ තමයි අපේ විශේෂ ලංකාවේ ප්‍රථම වතාවට කරන හයිබ්‍රිඩ් දින පහේ වැඩමුළුව. මේ හයිබ්‍රිඩ් වෙන්නේ ඇයි? ඔයාලා ස්ක්‍රීන් මුද්‍රණය ඕන තැනකින් ඉගෙනගෙන ඇති. ඕන තැනකින් ඉගෙන ගන්න පුළුවන්. ඒ විතර නෙමෙයි. YouTube බැලුවත් ඔයාලා යම් පන්තිකට සහභාගී වුණොත් ඔයාලට ස්ක්‍රීන් ප්‍රින්ටින් නැත්නම් ස්ක්‍රීන් මුද්‍රණ තාක්ෂණය යන ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. අපේ මේ වැඩමුළුව හයිබ්‍රිඩ් වෙන්නේ අපි මුද්‍රණය විතර නෙමෙයි ඔයාලට කියලා දෙන්නේ. මුද්‍රණය කරන්න ඕන එක ඔයාලා ඩිසයින් කරන්නේ කොහොමද? ඔයාලා ගැතින් ඩිසයින් කරන්නේ කොහොමද? ඉතින් මේක ලංකාවේ පළවෙනි වතාවට අපි මේ දේ කරන්නේ ඩිසයින් එකයි print එකයි දෙකම කරන්න ඔයාලට මේ වැඩමුළුවේදී කියලා දෙනවා. මොකද ගොඩක් අයට අහු ප්‍රශ්නේ තමයි ඔයාලා print කරන්න දන්නවා. හැබැයි ඩිසයින් කරන්න ඔයා හැමතැනම යන්න ඕන. නේ ඩිසයිනර්ස්ලා හොය හොය යන්න ඕනේ. සමහරට ඔයාගේ හිතේ තියෙන ඩිසයින් එක වට කරගන්න බැරුව වෙනවා. නේ සමහරකට ඔයා කස්ටමර් කෙනෙක්ට නම් ඒ print එක කරනවා ඩිසයින් එක තව කෙනෙක්ට කරනවා වගේ ලාභෙන් තමයි ඒක යන්නේ. ඒතර ඒ මුදලත් ඇඩ් කළා තමයි ඔයාලට කස්ටමර්ට කියන්න වෙන්නේ. ඉතින් මේ වගේ ගොඩාක් අර්බුදවල මේ ස්ක්‍රීන් printing කරන කට්ටිය මුහුණ දීලා ඇති. ඉතින් මේකට ඔන්න විසඳුමක් විදියට අපි ගෙනල්ලා තියෙනවා දින පහේ hybrid screen printing and designing වැඩමුළුව. හොඳයි. ඔයාලට මොනවද මේකෙදි කතා කරන්නේ? මෙහෙමයි. අපේ මේ වැඩමුළුව කොටස් දෙකකින් සමන්විත වෙනවා. එකක් තමයි designing part එක. අනික ඇවිල්ලා printing part එක. ඉතින් මේ designing part එකේදී අපි ඔයාලත් එක්ක කතා කරනවා Corel Draw කියන software එක. මේ software එකෙන් ඔයාලට කියලා දෙන්න මෙන්න මේ වගේ ලස්සන designs කොහොමද කරගන්නේ කියලා ඔයාලගේ අතින්. මේකයි පිටට දීලා කරන්න ඕනේ නැහැ. අන්තර්ජාලයෙන් ඔයාලට download කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ design එක කොහොමද ඔයාලා අතින් කරන්නේ? ඒ විතරක් නෙමෙයි. ඔය කස්ටමර් කෙනෙක්ට ඕන විදිහට ඩිසයින් එක කොහොමද කරලා දෙන්නේ? කස්ටමර් ලෝගෝ එකක් ඩිසයින් කරන්න, එයාට අවශ්‍ය කරන වෙනත් මුද්‍රණ අවශ්‍යතාවය සඳහා අවශ්‍ය කරන ඩිසයින් එකක් කරන්න. මේ බලන්න. මේ වගේ ඩිසයින්ස් ඔයාලා කොහොමද කරන්නේ? අන්නේ ඩිසයින් කරන විදිය ඔයාලට කියලා දෙනවා Corel Draw කියන software එක භාවිතා කරලා. ඒ විතරක් නෙමෙයි. ඒ ඩිසයින් එකනේ. ඒ ඩිසයින් එක කොහොමද ඔයාලා මේ වගේ ස්ක්‍රීන් එකකට ගන්නෙ? මේ බලන්න. මේ වගේ ස්ක්‍රීන් එකක් හදාගන්න විදිය, මේව ඉමල්ෂන් කරලා මේව එක්ස්පෝස් කරගන්න විදිය, මේ හැම දෙයක්ම ඔයාලට අපේ මේ වැඩමුළුවේදී සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ඔයාලට ඩිසයින් එකත් කතා කරනවා, ඔයාලට ස්ක්‍රීන් එක හදන විදියත් කතා කරනවා. ඒ විතරක් නෙමෙයි. ඩිසයින් කරා ඔයා ස්ක්‍රීන් එක හැදුවා. ඒක මුද්‍රණය කරන විදියත් කතා කරනවා. මෙන්න මේ ආකාරයෙන් අපිට රෙදි මත මුද්‍රණය, මේ බලන්න. රෙදි මත මුද්‍රණය මේ වගේ එම්බෝස් මුද්‍රණය. ඒ විතරක් නෙමෙයි. රෙදි මත විතරක් නෙමෙයි. ඔයාට අවශ්‍ය නැ මේ වගේ අඩ්‍රූල් ප්ලාස්ටික් පෑන් මත, වීදුරු මත සහ මේ වගේ ලී මත මුද්‍රණය. ලී මත මුද්‍රණය ඔයාලට කතා කරන අතර කාඩ්බෝඩ් මත මේ වගේ ඕනෑම මතු පිටක් මත මුද්‍රණය කරන විදිහ අපි මේ වැඩමුළුවේදී ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. මේ වැඩමුළුවේ විශේෂත්වය වෙන්නේ ඔයාලා මතක තියාගන්න ඔයා මුද්‍රණය විතරක් නෙමෙයි ඉගෙන ගන්නේ. ඔයා ඩිසයින් කරන්නත් ඉගෙන ගන්නවා, මුද්‍රණය කරන්නත් ඉගෙන ගන්නවා. ඇයි අපි මෙහෙම දෙකක් එකට හයිබ්‍රිඩ් කරලා දෙන්නේ? හරි. ඔයාලා අපෙන් මේ වැඩමුළුව අවසන් වුණාට පස්සේ ඉගෙන ගත්තට පස්සේ ඔයාලා හැමෝම අනිවාර්යෙන්ම පහුවෙනිදා ඉඳලා ඔයාලා බිස්නස් එක පටන් ගන්න ඕන. ඇයි මේ බිස්නස් එක පටන් ගන්න ඕනේ? මොකද මේ ඉගෙන ගත්ත දේ අමතක වෙන්න කලින් ඔයාලට ව්‍යාපාරේ පටන් ගන්න ඕන. හැබැයි ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි කොහොමද ඒක වටන ව්‍යාපාරේ පටන් ගන්නෙ? මේ ඉගෙන ගත්ත ගමන් අපිට ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්ද? පුළුවන්. ඒකට අපේ තියෙනවා සුවිශේෂී වැඩපිළිවෙලක්. මොකක්ද ඒ? අපේ තියෙනවා Q&A කියලා group එකක්. මෙන්න මේ group එකට අපි ඔයාලා වැඩමුළුවෙන් පස්සේ ඇතුළත් කරනවා. ඒකෙදි ඔයා ව්‍යාපාරයක් කරගෙන යන තාක්කල්, ඔයා අපිත් එක්ක ඉන්න තාක්කල් ඔයාට අපි සම්පූර්ණ අපේ තාක්ෂණික සහයෝගය මම සහ මගේ තාක්ෂණික කණ්ඩායම ඔයාලට නොමිලේ ලබා දෙනවා. ඒ කියන්නේ ඔයා ව්‍යාපාරේ පටන් ගත්තයි කියලා ඔයා තනි වෙන්නේ නැහැ මෙතෙන්දී. ඔයාට අනිවාර්යයෙන්ම සම්පූර්ණ සහයෝගය අපේ ඒ Q&A group එක හරහා ඔයාලට ලබා දෙනවා. මේක හරි විශේෂ කාරණාවක්. ඒ විතරක් නෙමෙයි. ඔයාට මේ අදාළ භාණ්ඩ මිලදී ගන්න ඕන ස්ථාන, ඔයා මේ භාණ්ඩ කොහොමද ආරක්ෂාකාරීව තියාගන්න කොහොමද, මේවා පවත්වාගෙන යන්න කොහොමද? ඒ විතර නෙමෙයි. වැදගත්ම දේ තමයි ඔයා මේ ව්‍යාපාරය කරනකොට මේ ව්‍යාපාරය කොහොමද හරියට කළමනාකරණය කරන්නේ? ඔයාගේ මාකටිං ටික කරගන්නේ කොහොමද? සහ ලංකාවේ කවුරුත් ලේසියෙන් කියලා දෙන්නේ නැති කොටස තමයි කොහොමද ඔයා හරියටම පාරිභෝගිකයෙක් හොයාගන්නේ? ඔයා හරියටම කොහොමද පාරිභෝගිකයෙක් හොයාගෙන ඔයාගේ ලාභය නිශ්චිතවම තියාගන්නේ? මේක පාඩු වෙන්න තු ලාභදායී ලෙස කරන්න වෙනවා ඉගෙන ගන්න. එහෙනම් මතක තියාගන්න මේ වැඩමුළුවේදී මේ ව්‍යාපාරකරණයේ පැත්තත් ඔයාලට අපි කියලා දෙනවා. එහෙනම් මේක සුවිශේෂී වැඩමුළුවක්, හයිබ්‍රිඩ් වැඩමුළුවක්. ඩිසයින් කරන්නයි, print කරන්නයි, ව්‍යාපාරය කරන්නයි තුනම අපි මෙතෙන්දී ඔයාලට කියලා දෙනවා. හොඳයි. අපි ඊළඟ වැඩමුළුවත් එක්ක සම්බන්ධ වෙන්න. අපි ඔන්ලයින් වැඩමුළු තියෙනවා. අපි භෞතික පන්ති ෆිසිකල් ක්ලාසස් තියෙනවා. ෆිසිකල් ක්ලාසස් වල සම්බන්ධ වෙනවා නම් එඬේර මුල්ල, ගම්පහ, ඒ වගේම මහනුවර කියන ප්‍රදේශ සහ කොළඹ ආශ්‍රිත වෙනවා BMI CH එකේ අපේ
මේ ෆිසිකල් පන්ති තියෙනවා. එසේත් නැතිනම් අපේ ඔන්ලයින් පන්ති සමග ඔයාලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්ලයින් පන්තියත් මේ ආකාරයෙන්ම අපි මේ වැඩමුළුවේ තියෙන මේ සියලුම මාතෘකා ටික ඔයාලත් එක්ක සාකච්ඡා කරලා මතක තියාගන්න. ඔයා වැඩමුළුව ඉගෙනගෙන ඔයාව නවතින්න ඉඩ තියන්නේ නැහැ. ඔයාගේ ව්‍යාපාරය පටන් ගන්න, ඔයාගේ ව්‍යාපාරය කරගෙන යන්න සියලුම තාක්ෂණික සහයෝගය, දැනුම් සහයෝගය අපි නොමිලේ ඔයාලට ලබා දෙනවා වැඩමුළුවෙන් පස්සේ. එහෙනම් සම්බන්ධ වෙනවා අපේ වැඩමුළුවේදී. ඇවිල්ලා වෙනස බලා ගන්න. ඔයාගේ ජීවිතේ ලැබෙන හොඳම එකම අවස්ථාව එන්න. ජීවිතේ දිනන්න කැමති කට්ටිය, හෙට දවස ලස්සන කරගන්න කැමති, සාර්ථකත්වයේ ළඟා කරගන්න කැමති සියලුම දෙනා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන වැඩමුළුව තමයි අපේ මේ හයිබ්‍රිඩ් වැඩමුළුව. එහෙනම් එන්න අපි හැමෝම හම්බෙලා බලමු කොහොමද මේක අපි දිනන්නේ කියලා.